හායි කොහොමද මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද මේ වීඩියෝ එක කරන්නේ ඇකඩමි එක සම්බන්ධයෙන් පොඩි අප්ඩේට් එකක් ඔයාලට දෙන්න. ඊට අමතරව අපිට ඇකඩමි එකට ඇවිල්ලා තිබ්බ මැසේජ් ඊට අමතරව අපිට ආව කෝල්ස් ඒවා එක්ක අපි හිතුවා හැමෝටම පොදු ප්‍රශ්න ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පළවෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තා මේක ගොඩක් අය අහලා තිබ්බ නිසා කෝස් එකෙන් පස්සේ ස්ටුඩියෝ එකේ ජොබ් එකක් දෙනවද? ඇත්තටම කෝස් එක ඉවර කරන හැමෝටම අපිට ජොබ් එකක් දෙන්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. ඒක අපිට පොරොන්දු වෙන්න බෑ අපි ඔයාලට කෝස් එක කරන හැමෝටම ජොබ් එකක් දෙනවා කියලා. හැබැයි අපි නිකන් ඔප්ෂන් එකක් විදිහට අපිට හිතුණා බැච් එකේ හොඳම ළමයාට. ඒ කියන්නේ මාස 3 ඇතුළත එයා කොච්චර ටයිම් එකක් එයාගේ ට්‍රේනින් එකට දෙනවද? එයාගේ ස්කිල් එක කොච්චර ඩෙවලොප් කරගන්නවද? එයාට මේ ෆීල්ඩ් එකට කොච්චර උනන්දුවක් තියෙනවද? ඒවත් එක්ක තමයි මේ මාස 3 ඇතුළත එයා අප්ඩේට් වෙන්නේ එයාගේ ස්කිල් එක එයා ඩෙවලොප් කරගන්න. ඒ කාරණා ටික බලලා අපිට පුළුවන් බැජ් එකේ හොඳම ළමයාට අපිත් එක්ක ඒ කියන්නේ ටැටු එඩිට් එකේ මාස 6ක් වගේ ට්‍රේනින් පීරියඩ් එකක් කෝස් එකට අමතරව දෙන්න. ඒ කියන්නේ ට්‍රේනින් පීරියඩ් එකක් කියන්නේ එයාට අපිත් එක්ක අපේ ෂොප් එකේ ඉන්න පුළුවන් මාස 6ක්. එතකොට බැච් එකේ ඉතුරු ළමයි ඉන්නෝනේ. එයාලටත් මට කියන්න තියෙන්නේ අපි ඔයාලව අතාරින්නේ නැහැ. ඔයාලට ඕන වෙලාවක අපේ ස්ටුඩියෝ එක ඕපන් කරලා තියෙන්නේ එන්න යන්න පුළුවන් අපිත් එක්ක කතා කරගන්න පුළුවන්. ඔයාලගේ ටැටූස් වල ඒ කියන්නේ ඔයාලගේ ටැටූ ෆීල්ඩ් එකේ ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් ඔයාලට ඕනම දෙයක් අපිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ඩ්‍රෝවින්ස් ස්කිල් එකක් නැතුව ටැටූස් ඉගෙන ගන්න පුළුවන්ද? ඒකට මට දෙන්න දින උත්තරේ ඒ හේතුව හින්දම තමයි අපි ඔයාලට ටැටූස් වලට යන්න කලින් ඩ්‍රෝවින්ස් වල බේසික් වලින් පටන් ගන්න. එතකොට ඩ්‍රෝවින්ස් වල බේසික් වල ඉඳන් රියල් ස්කින් එකට යනකම් අපි ඔයාලව ගයිඩ් කරනවා මේ මාස 3. එතකොට බය නැතුව අර ඔයාට ඕනේ නම් හොඳ ආටිස්ට් කෙනෙක් වෙන්න, ඔයාට උනන්දුවක් තියෙනවා නම් ඔයාට ඩ්‍රෝවින්ස් ඒ සෙෂන් ටික ඔළුවට දාගන්න පුළුවන්. මොකද අපි අපේ ඇකඩමි එකෙන් පුළුවන් තරම් සරලම විදිහට ඩ්‍රෝවින්ස් ඔයාලට කියලා දෙන්න අපි ප්ලෑන් කරලා තියෙන්නේ. මොකද ටැටූස් වලට ඩ්‍රෝවින්ස් කියන දේ අත්‍යවශ්‍යයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ මාස 3 ට්‍රේනින් එකෙන් පස්සේ අපිට ෂොප් එකක් ඕපන් කරන්න, ස්ටුඩියෝ එකක් ඕපන් කරන්න පුළුවන්ද තමන්ගෙම කියලා. මට කියන්න තියෙන්නේ ඒක මාස 3න් ට්‍රේනින් එකක් ඉවර වෙච්ච ගමන් තමන්ගේ කියලා ෂොප් එකක් පටන් ගන්න බෑ. එහෙම කරන අය ඉන්නවා ට්‍රේනින් එක ඉවර වෙච්ච ගමන් ෂොප් ඕපන් කරන තමන්ගේ කියලා ස්ටුඩියෝ ඕපන් කරන අය ඉන්නවා. හැබැයි ඒ වගේ අයට ෆීල්ඩ් එක අස්සේ ඉන්න කියන්නේ පැවැත්මක් නැහැ. එතකොට මම හිතන්නේ හොඳම දේ ඔයාලා ට්‍රේනින් එකක් කරාට පස්සේ ඒ ට්‍රේනින් එකෙන් පස්සේ ටයිම් එකක් දෙන්න ඒක ඉගෙන ගන්න එකට කාලෙ දෙන්න ඕන. ඒ කාලේ මාස 3ද අවුරුද්දද 2ද කියලා තීරණය කරන්න පුළුවන් ඔයාට. ඒක ඔයාගේ උනන්දුව, ඔයාගේ කැපවීම, ඔයා මේක ඉගෙන ගන්න දෙන ටයිම් එක ඒවත් එක්ක තමයි තීරණය වෙන්නේ. මොකද ටැටු ආටිස්ට් කෙනෙක් වෙනවා කියන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා. අනිත් එක මේ ෆීල්ඩ් එක ඇවිල්ලා අපිට ඩ්‍රෝවින් එකක් ඇඳ ගමන් ඩ්‍රෝවින් ආටිස්ට් කෙනෙක් වෙච්ච ගමන් මේ ෆීල්ඩ් එකේ ටැටු ආටිස්ට් කෙනෙක් වෙන්න බෑ. මොකද මේ ෆීල්ඩ් එක ඇවිල්ලා සංකීර්ණ ෆීල්ඩ් එකක්. අපිට වගකීම් ගොඩක් තියෙනවා. අපි රියල් ස්කින් එක්ක වැඩ කරන්නේ. එතකොට අපි හරියටම ටැටු එකක් කරන විදිය හරි විදිහට දැනගෙන ඉන්න ඕන. ඊළඟ ප්‍රශ්නයක් කියන්නේ මේකත් ප්‍රශ්නයක් ඇත්තටම. ඒ කියන්නේ මෙහෙම කියන්නකොම සමහර අය කියන්නේ සමහර අයගේ ඔළුවේ නිකන් වැරදි මතයක් තියෙනවා. ටැටු ආටිස්ට් කෙනෙක් වුණාම එයාලා හොයන අර
ෆ්‍රී ලයිෆ් එක කියන්නේ ජොබ් එක කරන ගමන් ට්‍රැවල් කරන්න එතනින් එහාට එයාගේ පර්සනල් ලයිෆ් එක එයා බලාපොරොත්තු වෙන දේවල් කරන්න ෂෝට් කට් එකක් විදිහට ඔව් මං හරි ෂෝට් කට් එකක් විදිහට තමයි සමහර අය මේ ෆීල්ඩ් එකට එන්න බලන් ඉන්නේ. ඒක මට තේරුණා මේ ඇවිල්ලා තියෙන මැසේජ් සමහර අය මගෙත් එක්ක කතා කරද්දි මට ඒක තේරුණා. මට කියන්න තියෙන්නේ ටැටු ෆීල්ඩ් එක. ඒක ඇවිල්ලා සංකීර්ණ දෙයක්. එළියෙන් බලන මිනිස්සුන්ට බහුතරයක් මිනිස්සුන්ට පේන්නේ ආටිස් කෙනෙක් කියන්නේ මාර ඉක්මනින් සල්ලි වෙන ඒ කියන්නේ ලේසි ජොබ් එකක් කියලා තමයි මිනිස්සු හිතන්නේ. ඒ කියන්නේ ඔක තේරෙන කට්ටියකුත් ඉන්නවා මේ ජොබ් එක කොච්චර අමාරුද මේකේ කොච්චර අපි මේකට කොච්චර අර වගකීමක් තියනවද මේ ජොබ් එක ඇස්සේ අපිට කරන්න ඒ වගේ දේවල් තේරෙන කට්ටියකුත් ඉන්නවා නැති කට්ටියකුත් ඉන්නවා. දැන් මට දැනෙච්ච දෙයක් තමයි මේ පොඩි අවුරුදු ගාන තුල මේ ෆීල්ඩ් එකට තියෙන ඉල්ලුම වැඩි. ටැටූස් කරන්න සහ ටැටූ ආටිස්ලා වෙන්න. එතකොට ගොඩක් අය හිතනවා කෝස් එකක් කරපු ගමන් මේ අපිට ආටිස් කෙනෙක් වෙන්න පුළුවන්. එයා හොයන ෆ්‍රී ලයිෆ් එක යාට හම්බ වෙනවා කියලා. එහෙම නැහැ. අපි ආටිස් කෙනෙක් වුණත් එකපාරින් මාස 3න් කෝස් එකක් කරලා ඔයාලගේ ජීවිතේ ඔයාලා හිතන තැනට යන්න බෑ. ඒකට කාලයක් ගත වෙනවා. ඒකට අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. අර එකපාරට දවසෙන් දෙකෙන් එක රැයෙන් අපිට අපි හිතන විදිහේ ලයිෆ් එකක් හදාගන්න බෑ ටැටු ආටිස් කෙනෙක් වුණ පළියට. ඒකට ආට වගේ ටයිම් එක උපරිමයටම දෙන්න වෙනවා. වාගේ ජීවිතේ මේක ඉගෙන ගන්න කාලේ වාට ඒකත් එක්කම ඉන්න වෙනවා. මේ ෆීල්ඩ් එකේ තව අපිට කොච්චර දේවල් හොයන්න තියෙනවද කොච්චර දේවල් ස්ටඩි කරන්න තියෙනවද කියලා වාට තේරෙන්නේ මේකට ආවට පස්සේ. මං කියන්නේ ඊසි මනි කියන්නේ ඉක්මනට සල්ලි හොයන්න බලාගෙන මේ ෆීල්ඩ් එකට එන්න එපා. පෞද්ගලිකව මං හරි අකමැති මේ ෆීල්ඩ් එක ගොඩක් වටින ෆීල්ඩ් එකක්. ඒක ඩැමේජ් වෙනවට ඒකේ නමට ඩැමේජ් කියන්නේ ටැටු ආටිස්ලාට ඩැමේජ් එකක් වෙනවට පෞද්ගලිකව මම අකමැති. ඒක නිසා මං හරි කැමති ඔයාලට කියන්න අර ඔයාලා මේක කරනවා නම් එකපාර සල්ලි හොයන්න බලාගෙනවත් එකපාර අර නිදහස හොයන්න බලාගෙනවත් මේ ජොබ් එක මාර ෆ්‍රී කියලා මේක තෝරගන්න එපා. මේකට ඔයාලට මුල් කාලේ අවුරුද්ද දෙක ඒ කාලේ තිරෙන ඔයාලා මත ඔයාලා දෙන මහන්සිය ඔයාලා දෙන ටයිම් එක ඔයාලා මේකට දෙන වටිනාකම මත තමයි ඔයා කොච්චර හොඳ ආටිස් කෙනෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ. ඕකේ. මං හිතනවා මං ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත දේවල් එක්ක ඔයාලට අයිඩියා එකක් යන්න ඇති මම මොනවා ගැනද කතා කරේ කියලා. ඇකඩමි එක ගැන කිව්වොත් මේ තමයි අපේ පළවෙනි බැච් එක. තව ෂීට් පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. කැමති කෙනෙක්ට අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ටැටු ආටිස්ට් කෙනෙක් වෙන්න ඔයාගේ ඔළුවේ ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයාට ටාගට් එකක් තියෙනවා නම් ඔයාගේ ලයිෆ් එකේ ඔයා චේන්ජ් වෙන්න ඕන, ඔයා තැනකට එන්න ඕන කියලා හරි තැනකින් හරි විදිහට ඉගෙන ගන්න, මහන්සි වෙන්න, වැඩේට ෆෝකස් කරන්න, පුළුවන් තරම් ටයිම් එක දෙන්න. එතකොට ඔයාගේ ගෝල් එකට ඔයාට යන්න පුළුවන්. අපි ආය හම්බෙමු. මම හිතනවා අපි ඉස්සරහට දිගටම මේ වගේ වීඩියෝස් වලින් හම්බෙයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.